සුබ දවසක් කියලා පිළිගන්නවා SL Family Kitchen YouTube channel වල සියලු දෙනාම. ඉතින් ඔන්න වෙනද වගේම ලස්සන රෙසිපියක් මම අදත් අරන් ආවා ඔයාලට කියලා දෙන්න. අද මම අරන් ආවේ කොකිස් හදන විදිය තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක හැමෝටම නැතුවම බැරි දෙයක් තමයි. මම නම් ගොඩාක්ම ආසයි කොකිස් කන්න. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදන්න ඕන. ඉතින් අපි බලමු මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේක හරිම ලේසි හදන්න. මම මෙතන අරන් තිනවා කැකුළු හාල් පිටි කෝප්ප දෙකක පිටි තමයි මම අරන් තින්නේ. ඉතින් වගේම මම මේකට එකතු කරගන්න තව බිත්තරයක්. බිත්තරෙම එකතු කරගන්නේ ওই කොකිස් එක ගැලවෙන්න ටිකට තමයි එකතු කරගන්නේ. ඔයාලට කොකිස් එක ගැලවුන්නේ නැත්තම් තව බිත්තර මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම මේක පාට කරගන්න කහ ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට ෆුඩ් කලරින් උනත් එකතු කරගන්න. ඒ වගේම රස අනුව මම ලුණු ටිකක් දා ගන්නවා. ඔයාලා පස්සේ බලලා රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ ටික දැන් හොඳට අතින් කවලම් කරගන්නවා මේ විදිහට. ඒ වගේම මම මෙතන මිටි කිරි තමයි අරන් තියෙන්නේ. පොල් ගෙඩියක මිටි කිරි අරන් තියෙනවා. නමුත් ගෙඩියක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක පදම අනුව ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ ඔයාලට පුළුවන් ලුණු හැම බලලා කහ මදි නම් තව එකතු කරගන්න. මේ විදිහට බලන්න ඔයාලා පදම ඇවිල්ලා තියෙනවද කියලා. මම තව කහ ටිකක් එකතු කර ගන්නවා ඔයාලා දකින්න ඇති. ඉතින් ඔයාලට මේක පුළුවන් කරපිංච ටිකක් එම කපලා දාලා මේ විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම සැරට ඕන නම් මේකට තව මිරිස් කුට්ටියක් එකතු කර ගන්නත් පුළුවන්. මේ ගන්න තමයි පදම. ඉතින් මේ විදිහට අපි අරන් තිනවා කොකිස් අච්චුවක්. ඔයාලට පුළුවන් එක එක හැඩතල තියෙන කොකිස් අච්චු මේකට පාවිච්චි කරන්න. ඉතින් තෙල් එක රත් වෙන්න දීලා අපි ඉස්සෙල්ලාම කොකිස් අච්චුව රත් කර ගන්න ඕන. දැන් ඔයාලා බලන්න මේක හදාගන්න විදිය. ඔන්න ඉතින් අපේ කොකිස් ටික අපි හදලා ඉවරයි. මේක ගොඩාක්ම රසයි. ඔයාලත් හදලා අනිවාර්යෙන් රස බලන්න. ඒ වගේම අපේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම වීඩියෝ පල්ලා තියෙන බටන් එක බලලා subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම like කරන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි නැවත හමුවෙමු. ඔයාලට තෙරුවන් සරණයි.